හායි. දැන් මෝදි ගෙදර ගියාට පස්සේ ආපහු පටන් අරන් තියෙනවා රටවටේම රැස්වීම. ගල්ල තිබ්බ එක ඡන්ද රැස්වීමකදී අපේ නලින් හැවගේ මහත්තයා කියනවා මේක කියන්නේ ජනාධිපති අනුර කුමාරවත් ළඟ තියාගෙන හොඳේ. හැවගේ කියනවා මාලිම ආණ්ඩුව රට ගන්නකොට විදේශ සංචිත තිබුණේ ඩොලර් මිලියන 20යි කියලා. දැන් මිලියන 6300ක් වෙලා කියලාත් මෙයා කියනවා. හැවගේ මේ කතාව කියන්නේ තුන්වෙනි පාරට. අප්පුඩි ගන්න කියලා කිව්වට එතන හිටපු මිනිස්සු අප්පුඩි ගැහුවෙත් නෑ. මොකද මහා ලොකු ආර්ථික දැනුමක් නොතිබුණාට මිනිස්සුත් යටහිතෙන් දන්නවා මේගොල්ලෝ බාරගත්තේ ඔය කියන තරම් හිස් වෙච්ච භණ්ඩාගාරයක් නෙවෙයි කියලා. මම දන්නේ නෑ ඇත්තට මේ ලක්කම් කොහේ තියෙනවද කියලා. මහ බැංකුව දත් අරගෙන බැලුවොත් නම් සංචිතයේ ඩොලර් මිලියන 20ක් විතර තියෙනකොට රට බාරගත්තේ රනිල්. ගිය ජනාධිපතිවරයන් රනිල් ගෙදර ගියේ පොහොට්ටු ඇතුළු අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල උදව්වෙන් මාස 26ක් ඇතුළත සංචිතය ඩොලර් මිලියන 6000ට ඉහළට නංවල දීලා ඩොලර් මිලියන 6000ට භාණ්ඩාගාරයේ සංචිත වැඩ කරන රනිල් ගත්ත පියවරවල හැම එකක්ම අපිට අනුමත කරන්න බෑ තමයි. හැබැයි මිලියන 6000ට භාණ්ඩාගාරයේ සංචිත වැඩ කරේ රනිල් කියන එක අපිට පිළිගන්න ඕන. මොකද මේව මහ බැංකුව දත්ත. හරියට මේ ලකන් ටික මම කියන්නම්. මාර්තු මාසයේ අන්තිම වෙනකොට මහා භාණ්ඩාගාරයේ තියෙන ඩොලර් මිලියන 6517ක්. 2024 ඔක්තෝබර් මාසයේ අවසන් වෙනකොට භාණ්ඩාගාරයේ තිබුණා ඩොලර් මිලියන 6972ක් වටින විදේශ සංචිත. ජනවාරි මාසයේ වෙද්දී 6086 දක්වා පහළ වැටුනේ සමහර විට ස්වෛරීත්ව බැඳුම් කර රීස්ට්‍රක්චරින් කිරීමේදී ගෙවන්න සිද්ධ වෙච්ච ගාන නිසා වෙන්න පුළුවන්. IMF 4 වෙනි වාරිකේ ලැබීම නිසාද එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ ගත්තට වඩා වැඩි වේගකින් ණය ගත්ත හින්දාද මන්දා දැන් ඒක ඩොලර් මිලියන 6517ක් වෙනකන් වැඩි වෙලා තියෙනවා. ඔන්න ඔහොමයි ගණන් ටික. සැකයක් හරිය තියෙනවා නම් ගිහලා මහ බැංකුව වාර්තා ටික චෙක් කරලා බලන්න පුළුවන්. ඒ වගේමයි අවුරුදු කීපයකට කලින් රට බංකොලොත්ම වෙලා විදේශ සංචිත ලොවෙත් නැති වෙන්න හිඳිලා තියෙද්දී රට බාර ගන්න එන්න කියලා කිව්වම අනුර ගිහලා හැංගුණා කියලාත් මුළු රටම දන්නවා. බාර ගන්න නම් ඒ වෙලාවේ ගෝඨාභයගෙන් එපා රට බාර ගන්න. ගෲප් ප්‍රොජෙක්ට් එකට කිසිම සහායක් නොදී ඉඳලා රනිල් ඇවිල්ලා සංචිත ටික ඉහළ දැම්මට පස්සේ ආෆ්ටර් පාටි එක එන්ජොයි කරන්න විතරක් ආවේ ඇයි? අනුර රට බාරගත්තේ අපේ විදේශ සංචිතය ඩොලර් මිලියන 6000ට වඩා වැඩිපුර තියෙද්දී. අනුර ආපුදා ඉඳලා ණය අරගෙන තව ඩොලර් මිලියන 500ක් විතර ඒකට එක්කහු කරලා තියෙනවා. ඒ තමයි ආසන්නම රවුන්ඩ් ඔෆ් කරපු ගණන්. මට තාම තේරෙන්නේ නැත්තේ හැවගේ ඒගොල්ලන්ගේ මෝඩ ඡන්දදායකින්ව රවට්ටන්නම හිතලා මතලා මේ බොරු කියනද? එහෙම නැත්නම් හරියට කරුණු නොදැන කියනවාද කියලා. එහෙම නැත්නම් ජනාධිපතිගේ අනුදැනුම ඇතුව ඒගොල්ලෝ පරණ පාවිච්චි කරපු ගොබෙල්ස් ණයට අනුව එකම බොරුව නැවතත් කියනවාද කියන සැකෙත් එනවා. මොකද මේ කතාව කියන්නේ ජනාධිපති ළඟ තියාගෙනනේ. ඔය මම ගොබෙල්ස් ණය කියලා කියප එක පටන් ගන්න හිට්ලර්ගේ කාලේ. එයා ගාව හිටපු ජෝසෙෆ් ගොබෙල්ස් කියලා කෙනෙක් හොයාගත්ත න්‍යායක් නිසා. එකෙන් කියනවා එකම බොරුව පැහැදිලිව නැවතත් කිව්වම ඒක මිනිස්සු විශ්වාස කරන්න පටන් ගන්නවා කියලා. හිට්ලර්ලා මේ න්‍යාය හොඳටම පාවිච්චි කරගත්තා. හැබැයි ගොබෙල්ස්වත් හිතන්නේ නැතුව ඇති එයාගෙන් අවුරුදු 100ක් යන්නත් කලින් එයාටත් වඩා හොඳට එයාගෙම තීරක පාවිච්චි කරන කට්ටියක් දකුණු ආසියානු උපතක ඉපදෙයි කියලා. ජනාධිපති මේ කතාව නිවැරදි කරන්නේත් නැත්තේ එයාගේ නොදැනුවත්කමටද එහෙම නැත්නම් හැවගේ මේවා කියන්නේ ජනාධිපතිගේ පූර්ණ අවසරය සහිතවද කියලාත් මිනිසුන්ට ප්‍රශ්නයක් එනවා. සමහර විට අපේ ජනාධිපතිතුමා හැවගේ කියන්නේ අමෝලික බොරු කියලා නොදැන ඉන්නව වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ජනාධිපතිකම වගේම මුදල් ඇමති ධුරයක් දරන අනුර කුමාර මේ වගේ බේසික් ඩේටා එහෙම නැත්නම් මූලික දත්ත ගැන දන්නේ නැහැ කියන එකයි. සයිබර් කාඩ් එක කැෂියර් එකේ ඉන්න කෙනක් දන්නවනේ Taman කැෂියර් එක බාරගනිද්දි කීයක් එකේ සල්ලි තිබ්බද කියලා. එතකොට ජනාධිපති පුටුවට එනකොට මහා භාණ්ඩාගාරයේ තිබ්බ සංචිතවල ගාන ගැන දැනුවත් නැහැ කියලා අපිට හිතන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ බොරු හිතා මතා කතා වෙලා පූර්ණ අවබෝධින් යුතුව කියන බොරු. අනේක අමතක කරන්න බැරි කාරණාවක් තමයි රට වැටෙද්දී ණය ප්‍රතිව්‍යුහගත කරන එක කරන්න IMF යන්න හදපු හැම පාරකම IMF ණය උගල එපා කියලා උද්ඝෝෂණය කරේ අනුර ප්‍රමුඛ ජවිප කණ්ඩායම. 2015 වෙනකොට ආසියාවේ චීනයට විතරක් දෙවෙනි වෙලා තිබ්බ ආර්ථික වර්ධන වේගයක් තිබුණ ශ්‍රී ලංකාව පච්ච කෙලලා ආණ්ඩුව මාරු කරලා රනිල් වික්‍රමසිංහව ගෙනලා අගමැති පුටුවේ තිබ්බෙත් අනුර කුමාර ප්‍රමුඛ ජවිපෙම තමයි. ඉක්මනට අපහු ගෙවන්න ස්වෛරී බැඳුම් කර ණය ගත්ත එකත් 2021 රට කඩන් වැටෙන්න බලපෑවා. හරි ඉතිහාස පැත්තකින් දෙමුකෝ මේගොල්ලෝ පරණ කට්ටිය ගැන කතා කරලා අපිට පරණ කට්ටිය ගැන කතා කරන්න එපා කියලානේ කියන්නේ. ඒ නිසා අපි වර්තමාන ගැන කතා කරමුකෝ. කොහොමද බොරු කියලා බලය ගත්තනේ දැන් බලය අතේ තියෙන්නේ. බලය අරන් ඉවරයි. පාර්ලිමේන්තුවේ අතිශය බහුතරයකුත් අතේ තියෙනවනේ. විරුද්ධ වෙන්න විපක්ෂකුත් නැහනේ. පරණ දේශපාලනයේ හිටපු නායකයෝත් එක්කෙනෙක්වත් දැන් මේගොල්ලන්ට විරුද්ධ වෙන්න එන්නෙත් නැහනේ. ඉතින් දෙයියනේ ඇයි තවත් බොරු කියන්නේ? පුරුද්දට කියවෙනවද? එහෙම නැත්නම් මෙලෝ දෙයක් කරන්න බැරිකම වහගන්න හොඳට හිතාමතා තවදුරටත් මහ ජනතාව රවට්ටනවද? ඉතින් මේවට ඔයගොල්ලෝ රැවටෙනවද?
අනෙක් කාරණාව තමයි අනුර කුමාර කියනවානේ ට්‍රම්ප් පනවපු බදු වලට රටක් විදිහට එකතු වෙලා මූණ දෙමු කියලා. ඔයගොල්ලන්ට මතකද සුනාමි කාලේ මේගොල්ලන්ට ඇවිල්ලා එක්ක වෙන්න කියලා කිව්වහම ඇවිල්ලා මගදී පැනලා ගියා චන්ද්‍රිකායි කාලේ. සුනාමි සාහන මණ්ඩල පනතට විරුද්ධ වුණා. ඒගොල්ලෝ විරුද්ධ හැම කෙනාම හොරෙක් කියලා කියන පුරුද්දට මහින්ද රාජපක්ෂට සුනාමි හොරා කියලා පදයක් හැදුවා. ඊළඟට කොවිඩ් වෙලාවේ ඇවිල්ලා එක්ක වෙලා රටක් විදිහට එකට හිටගෙන රට හදමු කියලා කිව්වහම ඇත්ත පලාද ආවේ නැහැ. PHI ලගේ ඉඳලා හැම එකම මවුසල පාරට ගෙනාවා. එච්චර මරණීය මොහොතක රට මෝන දීලා ඉන්න වෙලාවක අනුරලා කලේ උද්ඝෝෂණ කරපේකයි ස්ට්‍රයික් කරපේකයි කකුලෙන් ඇදපේකයි. එහෙම වැරදි පූර්වාදර්ශ දීපු කට්ටිය අද මේ බදු වැඩි වෙලා මිනිස්සුන්ට දරා ගන්න බැරි නම් මිනිස්සු පාරට බහලා ඒගොල්ලෝ අනිතර කරපු දේ මේගොල්ලන්ටත් සිද්ධ වෙයි කියලා බයට රටක් විදිහට ඒගොල්ලොත් එක්ක එකතු වෙන්න කියලා බැගෑපත් වෙනවා. මේවා හරිම දෛවෝපගත සිදුවීම්. ඔය දැන් ලාල්කාන්ත කියනවනේ 71 තිබ්බ සමාජ නෙමෙයි දැන් තියෙන්නේ. 88 තිබ්බ සමාජ නෙමෙයි දැන් තියෙන්නේ. අරකයි මේක කියලා ලොකු බයිලා ගොඩක්. ලාල්කාන්ත ඩැමේජ් කන්ට්‍රෝල් කරන්න ගියාට එයාටත් මතක නෑ 71 88 නෙමෙයි. හුඟක් මෑතකදී තමයි මේගොල්ලෝ ආර්ථික අර්බුදේ වැඩි කරන්න ලංකාවට ඩොලර් යවන්න එපා කියලා පිටරට මිනිස්සුන්ට කිව්වේ කියලා. ඒවා මේ ඇස් පන අපිට ඊයේ පෙරද වෙච්ච දේවල් නැතුව 88 89 නෙමෙයි. කමන්නෑ ඉතින් ආණ්ඩුවේ සීතාම්බර සලු ඔක්කොම ගැලවිලානේ තියෙන්නේ කොහොමත්. දැන් ආචාර පට්ටනුත් ගැලවිලා කියපු බොරු එලි වෙලා උගණ්ඩාවේ ඩොලර් මැලවිලා ඉන්දියානු ව්‍යාප්තවාදයේ ලොප් වෙලා ආණ්ඩුවෙන් නිරෝධත් එලි වෙලානේ තියෙන්නේ. දැන් එයාලගේ ඇත්ත මොන හැමෝටම එලි වෙලා ඉවරයි. රටට මේ සියවසේ වෙන්න තිබ්බ හොඳම දේ තමයි මේගොල්ලන්ට බලය දීපෙක. මොකද රටට කෙලවිලාම ගියත් මිනිස්සුන්ට මේගොල්ලන්ගේ ඇත්ත දැනගන්න ලැබෙච්ච එක ලොකුම ලොකු දෙයක්. දැන් ඉතින් ආණ්ඩුවට කරන්න ඉතුරුලා තියෙන එකම දේ තමයි වහාම සර්වපාක්ෂික සමුළුවක් ඇඳවන එක. මම ඊට කලින් මගේ ප්‍රෝග්‍රෑම් එකකින් කිව්වා මේ ලංකාවේ දේශීය කමිටු දාගෙන මේව කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා. මොකද ඔතන ගොඩක් අය ඉන්නේ සබ්ජෙක්ට් රිලේටඩ් නැති අය. ඒක හරියට ක්‍රිකට් ටීම් එක කෝච් කරන්න ලතාවල් පොළව දැම්මා වගේ සිද්ධියක්. දෙන්නෙක් තුන් දෙනෙක් ඇර ඔතන ජාත්‍යන්තර කතන්දර ගැන දැනුවත් අය නැහැ. ඩිප්ලොමැටික් රිලේෂන්ස් ඇඟේ තියන අය ඔතන නැහැ. ඒ නිසා හොඳම දේ මේකට සර්වපාක්ෂික සමුළුවක් කැඳවලා ඒකට වෙනම කමිටි එකක් දාලා ඒ කමිටි එකට ඒ තීරණය ගන්න ඉඩ දෙන එක. මොකද අනුර කුමාර ඔයත් දන්නේ නැහැනේ ජාත්‍යන්තර කතන්දර ගැන. හයිවේ එක ඇදුවම එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට යන්න බැරි වෙනවා කියලා කියපු කෙනානේ ඔයා. ඒ නිසා නොදන්න දෙමළට කියලා වර්ගෙන අහගන්නේ නැතුව දන්න කට්ටිය ගෙන්නලා සාකච්ඡා කරන්න. ලැජ්ජ වෙන්න ඕනේ නොදන්නාකම ගැන නෙවෙයි. ලැජ්ජ වෙන්න ඕනේ නොදන්න දේ ඉගෙන ගන්න තියෙන අකමැත්තට. තේරුණාද?